තමුසෙට හෙන ගානවා ඔයි මේ කරපු අපරාධෙට. දෙහිවල පොලිසියේ OIC අර තරුණයාට කරපු අපරාධෙට තමුසෙට හෙන ගානවා. මේ කතා කරන්නේ දෙහිවල පොලිසියේ ස්ථානාධිපති එහෙම නැත්නම් OIC අනුරාධ හේරට්ටයි මේ කතා කරන්නේ. අද උසාවියේදී අපිට දැනගන්නට ලැබුණා තමුසේ මොකද තමුන්නාන්සේ ඔයා කියලා කියන්නත් තමුසේ වටින්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඒ ලෙවල් එකට කතා කරන්නේ තමුසේ කියලා. මොකද ඕගොල්ලන්ත් මිනිස්සුන්ට කතා කරන ඒ ලැන්ග්වේජ් එකෙන්නේ. ඒ නිසා තමයි අපිත් ඕගොල්ලන්ට ඒ ලැන්ග්වේජ් එකෙන්ම කතා කරන්නේ. තමුසේ අර තරුණයා අර දෙහිවල අර ඊශ්‍රායලේ අර දේවස්ථානයේ ළඟින් ගියායි කියලා දැන් මාස ගාන අවුරුද්දකට කලින් අර ඉතාමත්ම අසාධාරණ ලෙස අත්අඩංගුවට අරගෙන ඩීෝ ගහලා මාස 9ක් හිර කරගෙන හිටපු අර තරුණයාට අද තමුසේ මොකද කරේ? සුප්‍රීම උසාවියේදී එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී තමුසේ සමාව අරගෙන කනගාටුව ප්‍රකාශ කරලා ලක්ෂ 20ක වන්දියක් දුන්නා. ලක්ෂ 20ක වන්දියක් දුන්නා කනගාටුව ප්‍රකාශ කරලා සමාව අරගෙන. ඇයි එන සමාව ගත්තේ? ඇයි කනගාටුව ප්‍රකාශ කරේ? ඇයි ලක්ෂ 20ක් වන්දි දුන්නේ? තමුසේ කරේ තාමත්ම පහත් නින්දිත වැරද්දක්. එසේ මෙසේ වැරද්දක් නෙමෙයි. අර තරුණ ළමයා කොළඹ කෝස්සයක් කරගෙන හිටපු ළමයා. කොළඹ ඒ කියන්නේ පාඨමාලාවක් හදාරගෙන හිටපු ළමයා. ඒ ළමයා මාවනල්ලේ ඉඳලා කොළඹට ආපු එක කාමරයක් බලන්න ආපු එක තමයි එදා තමුසෙලා අරන් ගිහලා ඒ ළමයාව හිර කරේ. හිර කරලා අද මොකද කරේ? අර මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුවේදී තමුසේ වද මොකද කරේ? කනගාටුව ප්‍රකාශ කරා. නඩුව සම්මතයටපත් කරා. ලක්ෂ 20ක් දීලා. දැන් ලක්ෂ 20ක් දුන්න කියලා අර තරුණයාගේ නැති වෙච්ච අර අනාගතය ගන්න පුළුවන්ද? ලක්ෂ 20ක් දුන්න කියලා අර තරුණයාගේ නැති වෙච්ච අර මානසික ආතතිය ඔහු මාස 9ක් හිරේ හිටිය. හිරකාරයොත් එක්ක ආශ්‍රය කරා. හිර ගෙවල් වල ඉන්න සමහර හැමෝම නෙමෙයි හොඳ මිනිස්සුත් සමහර අවස්ථාවලදී යනවා හිරේට. සමහර විට අපරාධකාරයෝ කුඩුකාරයෝ ගංජකාරයොත් එක්ක විතර ඒක ඇතුලේ ඔහුට ඉන්න වුණා මාස 9ක්. දෙ මේවට ඔක්කොම අග්යන තමුසේගේ තාත්තද? තමුසේ කරපු වැඩේට. අනිත් එක තමයි අපිට පුදුමයි ඇයි තමුසේ කනගාටුව බර කරේ? ඇයි තමුසේ සමාවිල්ලුවේ? ඇයි තමුසේ ලක්ෂ 20ක් දුන්නේ? ඩීෝ ගැහුවේ තමුසේ නෙමෙයිනේ. ඩීෝ ගැහුවේ තමුසේ නෙමෙයිනේ ඩීෝ ගැහුවේ. ක්‍රිස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ එම තරුණයාව මාස ගාණක් රඳවාගෙන තියන් හිටියේ තමුසේ ගස්සනින් නෙමෙයිනේ. එහෙනම් කාව රකින්නද තමුසේ අද උසාවියේදී සමාව ගත්තේ? අනිත් එක තමයි අපි දන්නවා තමුසේ ඇයි මේ වැඩේ කරේ කියලා. කවුරු වෙනුවෙන්ද කරේ කියලා අපි දන්නවා. මොකද අපි ළඟදි දැක්කා ඊයේ පෙරේදා දැක්කා YouTube නාලිකාවල අර චමුදිත සමර වික්‍රම ඒ මාධ්‍යවේදියාත් එක්කත් ඒ වගේම වෙනත් YouTube නාලිකාවලත් අපි දැක්කා අර ලැනී කියන හෝටල් වෙළඳාමක් කරන දෙහිවල පැත්තේ ඒ පුද්ගලයා ඔහුට අර පාතාලයෙන් එල්ල වෙන තර්ජන ගැන ඔහුගේ දේපොළ අත්පත් කරගන්නට පාතාලයෙන් එල්ල වෙන තර්ජන ගැන ඔහු කියනකොට ඔහු කියනවා දෙහිවල පොලිසියට ගිහිල්ලා පැමිණිලි දැම්මත් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද දෙහිවල පොලිසියේ OIC ඉන්නේ පාතාලයත් එක්ක. එයා තමයි අර මුහුදු පැත්තේ තියෙන සමහර හෝටල් වලට මත්ද්‍රව්‍ය මත්පැති විකුණන්නේ කියලා අර ලැනේ කියන ඒ අර ව්‍යාපාරිකයා එම පුද්ගලයා කියනවා. එතකොට ඔහුම කියනවා පොලිසියේ ගිහිල්ලා ඉහළ මහත්තුරුන්ට මේ සම්බන්ධයෙන් කතා කරාම ඔවුන් කියලා තියනවලු ඔබට ස්ථාන මාරුවක් ලබා දීලා ඔබව දෙහිවලෙන් ට්‍රාන්ස්ෆර් කරලා දැන් ගොඩක් කල් නමුත් ඔබ යන්නේ නැල්ලුවේ ඒ
පොලිස් ස්ථානයෙන් ඔබ යන්න නැල්ලු. ඇයි ආණ්ඩුවේ සමහර අයගේ ශක්තිය හයිය අරගෙන මේ ආණ්ඩුවේ සමහර අයගේ හයිය අරගෙන ඔබ ඉන්නවලු තාම අර පුටුවේ. දැන් අපිට තේරෙනවා එහෙනම් අද උසාවියේදී ඔබ සමාව අරගෙන ඔබ කනගාටුව ප්‍රකාශ කරලා ලක්ෂ 20ක් වන්දිය දීලා ආරක්ෂා කරේ කාවද? ආරක්ෂා කරේ කාවද? මොකද ඔබ නෙමෙයි හරිනම් සමාව ඉල්ලලා තියෙන්න ඕන උසාවියේ. ඔබ නෙමෙයි වන්දිය දීලා තියෙන්න ඕන. එහෙනම් ඔබ කාවද ආරක්ෂා කරේ කියන එක දැන් අපිට මනාව පැහැදිලි වෙනවා. අර ලැණේ කියන පුද්ගලයා කියන ඒ කතාව ඇත්ත කියලා දැන් අපිට තේරෙනවා. ඔබට ස්ථාන මාරුවක් ලබා දීලත් දෙවිවල පොලිසියෙන් යන්න කියලා ස්ථාන මාරුව ට්‍රාන්ස්ෆර් එක දීලත් ඔබ යන්නේ නැතිව ඉන්නේ ආණ්ඩුවේ සමහර අයගේ හයිය නිසා කියලා. ඒ අයව තමයි අද ඔබ උසාවියේදී ආරක්ෂා කරන්න ඔබ සමාව ඉල්ලුවේ. ඔබ ලක්ෂ 20 වන්දිය දුන්නේ කියන එක අපිට දැන් තේරෙනවා. නමුත් ඔබ කරපු මේ පාප කර්මයට, ඔබ කරපු මේ අපරාධයට ඔබ අනිවාර්යයෙන්ම වන්දි ගෙවනවා. ස්වභාව ධර්මයෙන්ම වන්දි ගෙවනවා. ඒක අනිවාර්යයෙන්ම ඔබට ඒකට දඬුවම ස්වභාව ධර්මයෙන්ම ඔබට ලැබෙනවයි කියන එක අවසාන වශයෙන් අපි මේ ඔබට මතක් කරන්න කැමති. මේට පස්සේ හරි මිනිස්සෙක් වගේ ජීවත් වෙන්න රස්සාවක් කරන රස්සාව මිනිස්සෙක් වගේ ඔබට තමුසෙරත් ළමයි ඉන්නවා ඇති. තමුසෙරත් පවුලක් ඉන්නවා ඇති. දැන් අර ළමයාට නැති වෙච්ච අනාගතය, අර මානසික ආතතිය, ඔහු වැටුණා මානසිකව, ඔහුගේ පවුලේ කට්ටිය මානසිකව වැටුණා. ඒ ඔක්කොම ආපහු ගන්න පුළුවන්ද? ඒ නිසා ඔබ කරපු මේ අපරාධයට අනිවාර්යයෙන්ම ඔබට දඬුවම් විඳින්නට සිදු වෙනවාමයි කියන එක තමයි අවසාන වශයෙන් අපි මතක් කරන්නේ.